ලෝකා ඉතින් හැමෝම කියනවා ඔයාලා තියෙන සල්ලි ඔයා ක්‍රිප්ටෝ වලට ඉන්වෙස්ට් කරොත් මිලියන පතික් වෙන්න පුළුවන්ද? ඒ වගේම ඉන්ස්ටා වල, TikTok වල, ඒ වගේම FB වල ඒ හැම රීල්ස් වල ෂෝට් වල පෙන්නන ඕගොල්ලෝට ඒගොල්ලෝ එක දවසින් මිලියන පතික් වුණා ක්‍රිප්ටෝ වලින්. ඉතින් ඒ අද මම ඕගොල්ලෝට කියන්නේ ඇත්තටම ක්‍රිප්ටෝ වලින් මිලියන පතික් වෙන්න පුළුවන් රියලිස්ටික් ප්ලෑන් එක. ඉතින් ඒක තනිකර ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මම අනිවාර්යයෙන් වීඩියෝ ස්කිප් කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, thumbs up කරන්න එපා, like එකක් දාන්න අනිවාර්යයෙන්. ඒ වගේම මම ඔයගොල්ලෝ proof එකක් පෙන්නනවා අද. ඒ වගේම මේක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක. ඉතින් එහෙනම් guys වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යන්න. ඉතින් guys ඉතින් cryptocurrency field එකට ආපු හැමෝම මොනවද කරන්නේ? අලුතෙන් ආපු හැමෝම කට්ටිය කරන්නේ පටන් ස්ටාර්ට් කරන්නම ෆියුචර් ට්‍රේඩින්. මම රෙකමන්ඩ් කරන කිසිම දෙයක් ෆියුචර් ට්‍රේඩින් පටන් ගන්න එපා. මොකද ෆියුචර් ට්‍රේඩින් පටන් ගත්ත කියන්නේ අනිවාර්යෙන් ලොස් වෙනවා. මොකද ඔය ස්ට්‍රැටජි එක දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැති අමට ෆියුචර් ට්‍රේඩින් කරන හැමෝම කියනවා. ඒ වගේම ඔයා දන්නෙත් නැහැ අනිත් අය කියන කෝස් වලට ගිහිල්ලා ඒ වල ඉගෙනගෙන ඒගොල්ලෝගේ කෝස් සිග්නල් බයි කරලා අන්තිමට ඒ වලින් ලොස් වෙනවා. මං කියන්නේ කෝස් වල ගිහිල්ලා හරි කමන්නේ ස්ට්‍රැටජිස් ඉගෙන ගන්න. ස්ට්‍රැටජිස් ඉගෙන ගත්තාන් පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන මොකද්ද? මම ස්පොට් ට්‍රේඩ් ස්ටාර්ට් කරනවා. ස්පොට් ට්‍රේඩ් තමයි මම හරියටම කරන්නේ. දැන් මම අවුරුදු 2ක් කළා මම ස්ටාර්ට් කරලා දින්නේ ස්පොට් ට්‍රේඩ්. ස්පොට් ට්‍රේඩ් කරලා මාස 6ක් ගිහිල්ලා හොඳ ඉන්වෙස්ට්මන්ට් කරලා ඒ වගේම හොඳ ප්‍රොෆිට් ගත්තම මට තේරෙනවා මම ෆියුචර් ට්‍රේඩින් වලට යන්න පුළුවන් කියලා. අන්න ඒ වලින් දාන්න පස්සේ ෆියුචර් ට්‍රේඩ් වලට පාරවනවා අවුලන්නේ. ඉතින් තව දෙයක් කරන දේ තමයි මම කරන්නේ එකම කොයින් එක කොයින් එකක් තියෙනවා කියන අඩුව නිකන් හිතන්න සොලානා කොයින් එකේ සොලානා කොයින් එකේ කියනවනේ මුළු කැපිටල් එකම ඉන්වෙස්ට් කරන සොලානා කොයින්. ඒක වැරදි. ඒක නවත්තන්න. එහෙම එක කොයින් එකකට කවදාවත් ඉන්වෙස්ට් කරන්න එපා. ඒ ඉන්වෙස්ට් කරන ඔයාගේ කැපිටල් එකේ දිනවනේ. ඔයාගේ කරන්ට් net worth එක. ඉතින් කැපිටල් එක ඉන්වෙස්ට් කරද්දී කැටගරිස් බෙදලා ඉන්වෙස්ට් කරන්න. يعني කොයින්ස් වලට බෙදලා ඉන්වෙස්ට් කරන්න. ඔයාලට කිසිම පාඩුවක් නැහැ. ඉගෙන එක බිස්නස් නිකන් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් එක බිස්නස් එකක් තියෙනවට වඩා බිස්නස් 3-4ක් තියෙද්දි එක බිස්නස් එකක් ලොස් කරන තවලන්නේ අනිත් බිස්නස් දෙක තුන තියෙනවා කවර කරන්නේ. අන්න ඒක ඒ ස්ට්‍රැටජි පාවිච්චි කරනවා. එයාගේම තව දෙයක් තමයි මේ කොයින්ස් වලට යනවා. මීම් කොයින්ස්. අන්න ඒ වගේ ඒවා අන්තිමට යූස් කරලා මොකද වෙන්නේ? ලොස් වෙනවා. ලොස් වුණාට පස්සේ අනිත් පැත්තේ ඉන්න ක්‍රිප්ටෝ කරන්සි කරනවා මේක තමයි ලොස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක ෆීල්ඩ් එකට එන්න ගන්නේ මේ වැරදි දේවල් අඩුපාඩු අන්න ඒවා හදාගන්න. ඉතින් ඊට පස්සේ මේ ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එක මොකද්ද වැදගත්ම දේ? ඩිසිප්ලින්. ඩිසිප්ලින් එක නැත්තම් මේ ෆීල්ඩ් එක අනිවාර්යෙන් වින් කරන්න බෑ. මේක වින් කරන්න පුළුවන් ඩිසිප්ලින් එක තියෙන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකද්ද? මොරන් රොකට්ලා පවා ඒගොල්ලෝ පවා ඉන්වෙස්ට්මන්ට් වලින් තමයි මිලියන බිලියන ගණන් සල්ලි යන්නේ. ඉතින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක තමයි කම්මැලිම ප්ලෑන් එක. ඒ වුණාට ඒ කම්මැලි ප්ලෑන් එකට වැඩ කරලා කුමරිය ප්ලෑන් එක හදාගත්තාන් පස්සේ මේ ප්ලෑන් එක දිගටම කරගෙන යන එක මාර chance එක. ඉතින් guys දැන් මම පෙන්නන්න යනවා ඔයගොල්ලෝ ලක්ෂ කොහොමද මිලියන විතර හදාගන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලෝ ක්‍රිප්ටෝකරන්සි ඉන්වෙස්ට් කරන්න ඕන ප්ලෑන් එක මම අද පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ප්ලෑන් එක අනිවාර්යෙන් යූස් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ ගාව ලක්ෂයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මම දැන් පෙන්නන ස්ට්‍රැටජිස් වලට ඒ වගේ කොයින්ස් වලට ඉන්වෙස්ට් කරන්න percentage වලින් මම දැන් පෙන්නනවා ඔයගොල්ලෝ මොකද්ද කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕනි කියලා. ඔයාගේ ලක්ෂ කොහොමද මිලියන 10කට මිලියනයකට හදන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට අවුරුදු 3ක් අවුරුදු 2-3ක් යනවා. මාකට් අඩුම අවුරුදු 3ක් ඇයි. ඉතින් guys ඔයගොල්ලෝ වෙනදී මේක තමයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක. බිට්කොයින් වලට 140ක් ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ 40000. ඉතේරියම් වලට දානවා 130ක්. ඒ කියන්නේ 30000. ඉතින් all strong all coins කියන්නේ මොනවද? Solana, ADA, XRP ඒ වගේ coins වල බලලා ඔයාට හොඳ coin එක select කරගෙන ඒකට රුපියල් 20000ක් invest කරනවා. ඒ කියන්නේ 120ක්. මම ඔයාලට recommend කරනවා ඔයගොල්ලෝ Solana coin එක මම හිතන්නේ project එක හොඳයි. Solana coin එකට invest කරන්න. මේ අවුරුදු 3-4 මම මේ දුන්නේ අවුරුදු 3ක plan එක. ඉතින් ඔයගොල්ලෝ මේක කරොත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ මිලියනයක් හදාගන්න පුළුවන්. මේක මම highly recommend කරනවා. මොකද මේක අනිවාර්යයෙන් වෙන දෙයක්. මේ වගේ දේවල් වලට තමයි සාමාන්‍ය මේවා තමයි ස්මාර්ට් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් තේරෙන ඇති කට්ටියට කොහොමද මේ ක්‍රිප්ටෝකරන්සි වලින් මිලියනපතියෙක් වෙන්නේ කියලා. මේ මිලියනපතියෙක් වෙනවා කියන්නේ මේ
මේ මොකක්ද මේ මන් දීලා තියෙන්නේ plan B plan එක. මොකද plan A plan එක ගොඩක් කට්ටිය day trading scalping ඒ වගේම future trading අන්න ඒවා කියන්නේ ඒගොල්ලෝ trade කරලා මේවා investment කරා ඊට පස්සේ අවුරුදු 3-4කින් බැලුවා ඊට පස්සේ ඔයගොල්ලෝ profit එක අරගෙන ඒගොල්ලෝ දෙනවා. අන්න මේක plan B එකට දෙන්න. මේ සාමාන්‍ය cryptocurrency වල ඉන්න කට්ටිය අනිවාර්යෙන් ඒගොල්ලෝ investment එක දාලා දෙනවා. ඒගොල්ලෝ use කරන්න අවුරුදු 3-4ක් ගියාන් පස්සේ. ඉතින් මේ මම පෙන්නන plan B plan එක. සාමාන්‍ය cryptocurrency field එකේ ඉන්න කෙනෙක්. plan A එක ඉතින් ඒගොල්ලෝ කොහොමද දවස ගන්න trading කරනවා, ඒ වල investment profit ගන්නවා අන්නේ plan. ඒ plan එක මම තව ඉස්සරහට videos වලින් පෙන්නනවා කොහොමද analyze කරලා පෙන්නන්නේ කියලා. ඉතින් guys ඔයගොල්ලෝ මේකට interest නම් video එකට අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න මේ video හොඳයි නම්. ඒ වගේ මම ඔයගොල්ලෝට කියනවා අනිවාර්යෙන් මේ channel එක bell icon එකත් button එකත් ඔබලා තියාගන්න. එතකොට මම දාපු ගාම සෙනඟ video එක ඔයාලට අනිවාර්යෙන් එනවා. ඉතින් මම ඔයගොල්ලෝ පෙන්නනවා තව ඉස්සරහට මගේ දැන් මම ඉන්වෙස්ට් කරන ප්‍රොජෙක්ට් වල Solana coin වල සාමාන්‍ය දැන් මම පටන් ගන්නවා අලුත් coin එකක් හරි આવත් ඒව හොඳයි නම් මේ coin වලට ඉන්වෙස්ට් කරන විදිය ඒ වගේම කොහොමද trade වල strategies analyze කරන්නේ ඒ වගේම කොහොමද live updates Solana project වල Bitcoin වල Ethereum වල ඉතින් මම දෙන signal මම video එකක් දානවා අනිවාර්යෙන් ඒ signal පාවිච්චි කරලා ඔයගොල්ලෝ investment කරන්න. guys thank you. මගේ channel එක subscribe කරන්න, comment කරන්න. එහෙනම් guys bye.